මම අද කියලා දෙන්නේ ඔයාලගේ PC එකෙන් හරි නැත්නම් laptop එකෙන් හරි නැත්නම් ඔයාලගේ phone එකෙන් හරි ඔයාටම කියලා AI වලින් කොහොමද ලස්සන music එකක් design කරගන්න කියලා. හරි අපි යමු වීඩියෝ එකට. ඔයාලගේ mobile phone එක හරි නැත්නම් PC එක හරි Google එකට යන්න ගිහලා search කරන්න flow music කියලා. හරි. ඊට පස්සේ මේ උඩින්ම තියෙන link එක උඩ එකපාරක් click කරන්න. හරි. ඔයාලා ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනින් වම් අත පැත්තේ නිල් පාටින් තියෙන login කියන බටන් එකට එකපාරක් click කරන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ continue Google කියලා ඔයාලා Google account එක access ඉල්ලනවා. ඊට පස්සේ ඔයාලට තියෙන ඔයාලගේ කැමති Google account එකකින් මෙතෙන් log ගන්න පුළුවන්. log කරලා මෙතන continue දිනුනට පස්සේ ඔයාලව automatically register වෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට මෙතෙන්ද ඔයාලගේ ෆොටෝ එකක් හරි නැත්නම් මොකක් හරි ඔයාලගේ logo එකක් හරි දීලා ඔයාලගේ නම fill කරන්න තියෙනවා. මෙතනදී නම fill කරද්දී හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයාලගේ නම පොඩ්ඩක් casual විදියට මෙතන type කරගන්න. නැත්නම් මේක reject කරනවා. ඔයාලා නම මේ විදිහට type කරලා මෙතන save කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. හරි. ඔයාලා එහෙම register වුණාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලා පේනවා නේද මෙන්න මෙතන මේ මැදින් තියෙනවා ask producer කියලා පොඩි option එකක්. එතන මම මේ type කරගන්න විදිහටම ඕගොල්ලෝ type කරගන්න ඕනේ. හරි. ඊට පස්සේ මම මෙතන මේ විදිහට type කරගන්නවා. මචං මට ලස්සන සින්දුවක් ලියලා දෙන්නකෝ ආදරය ගැන. ඉලිසමය රූපක දාලා සින්දුවක තියෙන හැම දෙයක්ම use කරලා live series එකක් හදලා දෙන්න කියලා මම මෙතන type කරනවා. අපි මේ අහන්නේ අපේ ChatGPT එකෙන්. හරිද? ඊට පස්සේ මෙයා ලස්සනට අපිට මෙන්න මේ වගේ ලස්සන live series එකක් හදලා දෙනවා. music එක තියෙන්න ඕනේ හැම දෙයක්ම එකතු කරලා ඉවරලා ලස්සන live series එකක් අපිට හදලා දෙනවා මෙයා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ලස්සන මහ වැස්ස කියන මාතෘකාව යටතේ ලස්සන අපිට සින්දුවක් හදලා දෙනවා. මෙතන ඔයාලට පේනවා 123 29 30 100 ප්‍රතිශතයකින් ජෙනරේට් කරන මේ සින්දුව මේක 100ක් කම්ප්ලීට් වුණාට පස්සේ අපිට මේක අහලා බලන්න පුළුවන්. අපි දැන් බලමු මේ සින්දුව කොයි වගේද කියලා. පෑවිල්ලට පපුව ඉරිතලලා මැටි පිඟාන මැදදූවිලි පිරිලා ලිඳ පතුලේ මඩ විතරයි ඉතිරි මගේ කාලෙත් ගෙවුනා හරි නොසිරි නුඹ ආවේ මහා වැස්සක් වගේ විපාසිතව තිබුණ මේ හිතට මගේ මඩ සුවඳයි දැන් මට දැනෙන්නේ නුඹ වැස්සක් මට දැනෙන්නේ මලකඩ කෑව් දැල්ල පැත්තක දාලා මම හිටියේ අහස දිහාම බලලා බින්දුව වැටෙනා කොට නුඹ පූදින්නට ඇගෑලුවා මගේ ගොයම අටුවේ ඉතිරි වුණ එක වී ඇටයක් පැලවෙන්නට හෙව්වා අලුත් පනක් නුඹ ආවම දියවර අරගෙන හීනෙත් ආයෙත් ආවා ඇහැරෙන නුඹ ආවේ මහා වැස්සක් වගේ විපාසිතව තිබුණ මේ හිතට මගේ මඩ සුවඳයි දැන් මට දැනෙන්නේ මඩ සුවඳයි මට දැනෙන්නේ දෙමුණ දවස් හරිම ලස්සනයි
මෙතනදී ඔයාලට පුළුවන් මේක තවත් විදියකට වෙනස් කරගන්න පුළුවන්. නැත්නම් මියුසික් එක වෙනස් කරන්න පුළුවන්. නැත්නම් මේක හොඳයි නම් ඔයාලා මේකට හොඳ රේට් එකක් දෙන්න පුළුවන්. ඒක ඔයාලට කැමති විදියට කැමති කටහඬකින් මේක ඔයාලට මෙතෙන් ජෙනරේට් කරගන්න පුළුවන්. මේ මහවැස්ස කියන සින්දුව පට්ටම ලස්සනයි. ඔයාලා කැමති විදිහට මෙතෙන්ද ඔයාලට එක්කෝ ආදරය ගන්නන්න නැත්නම් විරහව ගමන් නැත්නම් රැප් එකක් ඕන රැප් එකක් කැමතිම සින්දුවක අන්තර්ගත වෙන හැම දෙයක්ම එකතු කරලා ඉවරලා කැමතිම දෙයක් කැමතිම විදිහට කැමතිම සින්දුවක් මෙතෙන්දී ඔයාලට මේ chat GPT භාවිත කරලා ඉවරලා මේ Flow Music software එකෙන් ඔයාලට ලස්සනට ඩිසයින් කරගන්න පුළුවන්. හරි මම දැන් මේක මියුසික් එක වෙනස් කරමු කියලා පොඩි මේකක් දෙනවා. තවත් විදිහකට ඕනි කියලා වෙලා තවත් වෙනසක් ඕනි කියලා වෙලා අපි බලමු. තව මොන වගේ අපි රිසල්ට් එකක් මේ Flow Music software එකෙන් අපිට දෙයිද කියලා. එනවා දැන් මෙතෙන්දී අපිට දුන්නා පිපෙන මල කියලා ලස්සන මියුසික් එකක්. ඒක තාම ජෙනරේටර් ගමන් තියෙන්නේ. ඒ වගේ ඔයාලට කැමති සින්දුවක් කැමති විදිහට මේක හදාගන්න පුළුවන්. කැමතිම විදිහට ඒ තරම් සුපිරි software එකක් මම නිවැරදි මේක Flow Music කියන එක. අපි බලමු තවත් සින්දුවක් අපි හදලා බලමු. ඔයාලට පුළුවන් මේක ඔයාලට ඕන විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙතන මේ තියෙන ඩවුන්ලෝඩ් අයිකන් එක ක්ලික් කරලා ඔයාලගේ ෆයිල් වලට ඔටෝමැටිකලි ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පුංචි ඩේටා ගානක් කැපෙනවා. ඒ වුණාට මෙතන වෙන වැඩේ ලොකුයි. වෙනවා මෙන්න මේ වගේ උඩින් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලට ඕන ලයිව් සීරීස් එකත් මෙතනින් ප්ලස් ගන්න මේ සින්දුවේ ඒ ඕන විදිහටම මෙතන වැටලා තියෙනවා. ඒකත් ඔයාලට ඕන ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයාලත් හිතනවා නම් මේ software එක ඔයාලට මොකක් හෝ වැඩක් කරගන්න පුළුවන් කියලා ඔයාලා අදම මේක යූස් කරලා බලන්න. මට නම් මම පර්සනල් වශයෙන් මම පාවිච්චි කරන සුපිරිම software එකක් මේක නිවැරදි. ඒ වගේ මේකේ හරිම ලේසියෙන් Tamanට ඕනි මියුසික් එක Tamanට ඕනි විදියට ලස්සනට හදාගෙන ඉල්ල ජෙනරේට් කරගෙන ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන් ෆ්‍රී. රුපියලක්වත් ගෙවන්න ඕනේ. Google එකෙන් දෙන ෆ්‍රීම software එකක්. අදම ඔයාලා ගිහලා මේක යූස් කරලා බලන්න සර්ච් කරලා. ඔයාලත් තමයි අපේ SL Tech Academy YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම ගිහලා පාළේ තියෙන subscribe button එකට එකපාරක් click කරලා පොඩි support එකක් දෙන්න. ඒ වගේම bell icon එකත් all කරලා තියාගන්න. මොකද මම මේ වගේ තවත් දාන videos ඔයාලට එසනින් ඔයාලා ළඟටම ගෙන ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් like කරන්න thumbs up කරන්න එපා. අනිත් යාළුවන්ටත් දැනගන්න මේක share කරන්න. එහෙනම් අදට ගිහින් එන්න.